සිරිපා කරුණා කරන ආවන් පස්සේ මෙන්න මේ විදිහට තමයි අපිට පාර බෙර ගන්න හම්බ වෙන්නේ. රොඩු වැටෙන්න පිරිසුදුකමින් අඩු හැබැයි මිනිස්සු ගැවසීම අඩු නිසා අපද්‍රව්‍ය නැත්තම් පොලිතීන් වගේ දේවල් වට පිටේ දාලා නැහැ. කඩවල් කොහොම දේවල් වහලා තියෙන්නේ. අද අවශ්‍ය තම හොඳට පරිසරය හොඳට මේ හැදිලිව පේන දවසක්. ඒකෙන් මේ පරිසරය සහ මාර්ගය තමයි ලස්සනට කොළ පාටින් දක්නට ලැබෙනවා. දවසේ මේ තියෙන හිරිවැලියත් එක්ක අහස ඊට පස්සේ ඔබට පේනවා ඇති මේ කැලෑ විතරක් මේ කන්දේ ඒ ශාකවල තියෙන විවිධත්වය තමත් ලස්සනට පේන වෙලාවක්. ඔබට පේනවා ගස්වල තියෙන විවිධ ස්තර ඊට පස්සේ රතු පාටින් තියෙන දළු දාලා තියෙන ඒ ශාක වර්ග කොළ පැහැති කහ පාටේ තමත් අලංකාර විදිහට කරලා බැලුවොත් එහෙම ඔබට පේනවා ශාක වර්ග කීයක් මෙතන තියෙනවද කියලා. ඒ ජෛව විවිධත්වය විදා දක්වන සුවිශේෂී පරිසර පද්ධතියක් විදිහට මේ ශ්‍රීපාද පොදුබිම නැත්නම් ශ්‍රීපාද ස්ථානයේ අපිට නම් කරනවා. සද්දයක් නැහැ. තාම නිශ්ශබ්ද පරිසරයක සිබ්බා කරුණා කරන තමයි තියෙන්නේ. ඉස්කලන්ත කිසිම බාධාකින් තොරව තම ලස්සන කාලගුණයක් පේනවා. ඒ ටික කඳු පන්තිය ඒ ටික සක්‍රිය වෙලා තියෙනවා දේවල්. මේ විදිහට තමයි සිරිපා කරුණාව අවාරය කරන්න ආවන් පස්සේ අපිට තේරෙන්නේ තමයි ඉස්කලන්ත. ඉතින් තාප්පේ කාලේදී ගමන් කරන්න බැහැ. මොකද ආලෝකයේ නැත්නම් මිනිස්සු ගැවසෙන නිසා සත්තුන්ගේ වගේ දේවලුනේ